බෝට්ටුවෙන් විතරක් යන්න පුළුවන් ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශයේ මාදුගඟ මැද පිහිටලා තියෙන කොද්දුව රජමහා විහාරය කියන්නේ අපේ දළදා වහන්සේට මුලින්ම රැකවරණය දුන්න පන්සල. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ ඒ පන්සලට. මාදුගඟේ දූපත් 64ක් තියෙනවා. ඒ දූපත් 64ෙම දූපතක පන්සලක් පමණක් පිහිටලා තියෙන්නේ මේ දූපතේ තමයි. මෙහි ඓතිහාසික වටිනාකම් කිහිපයක් තියෙනවා. ඒ අතරින් මෙහි රෝපණය කරලා තියෙන බෝධීන් වහන්සේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් පළ බෝපැලවල 32 වෙනි බෝපැලය මෙහි රෝපණය කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම අනුරාධපුර යුගයේදී දේවානම්පියතිස්ස රජතුමා මෙය රෝපණය කරලා තියෙනවා කියලත් ඓතිහාසික සටහන්වල සඳහන් වෙනවා. මෙහි තියෙන බෝධීන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා විසින් රෝපණය කරපු නිසා රජමහා විහාරයක් ලෙසද නම් කරලා තියෙනවා. ඒ වගේම හේමමාලා සහ දන්ත කුමරුන් දළදා වහන්සේ ලංකාවට වඩම්මන විට යාපන ප්‍රදේශයේ ගොඩ බස්සවන්න බැරි වෙලා තියෙනවා සෝලි ආක්‍රමණ නිසා. එවකට රටේ රජ කළ මහසෙන් රජතුමා මරණයට පත්වීමත් සමග රාජ්‍ය අනුග්‍රහයත් නොලැබී තිබෙනවා. එවැනි පසුබිමක දකුණු වෙරළ තීරයේ වැලිතොට කියන විශාල තොටුපළට දළදා වහන්සේ රැගෙන ඇවිල්ලා එහි ගොඩ බස්සවා දළදා වහන්සේගේ ආරක්ෂාවට තැනක් සොයන විට මෙම මාදුගඟේ මෙම දූපත තමයි තෝරගෙන තියෙන්නේ. මොකද මෙහි ඒ වන විටත් බෝධීන් වහන්සේ රෝපණය කරලා තිබිලා තියෙන නිසා දළදා වහන්සේ ආරක්ෂා කරන්න උපක්‍රමයක් විදිහට තැනින් තැන වැලි වලින් පුංචි පුංචි කොත් කැරලි නිර්මාණය කරලා දවසින් දවස එම කොත් කැරලි වලට මාරු කරමින් තමයි දළදා වහන්සේ ආරක්ෂා කරගෙන තිබෙනවා කියලා කියන්නේ. ගඟේ ඔරු පදින අය මේ දූපතේ කොත් තියෙනවා දැකලා කොත් තියෙන දූපත කියලා ආමන්ත්‍රණය කරපු නිසා මෙම දූපතට කොත්දුව කියලා නම පට බැඳිලා කියලත් ඓතිහාසික සටහන්වල සටහන් වෙනවා. මේ පන්සලට එන තැනම අපිට නරඹන්න පුළුවන් තැන් පිළිබඳ විස්තරයක් ඉස්සරහා ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සන පරිසරයක පිහිටලා තියෙන සුන්දර පන්සලක් කියලා කියන්න පුළුවන්. මේ වගේ ලස්සන යාළුවොත් පන්සලේ ඉන්නවා. දූපත් 64ක් තියෙන මාදුගඟේ පිහිටලා තියෙන දූපතක පන්සලක් පමණක් පිහිටලා තියෙන කොද්දුව රජමහා විහාරය ගැන ලස්සන වීඩියෝ එක අවසන් ගිහිල්ලා එන්නම්. හැමෝටම බුදු සරණයි.